සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ටද සෙනසුරු තදබල අපලගෙන දෙන ග්‍රහයෙක් විදියට හඳුන්වනවා. සෙනසුරු අටවැන්නට පැමිණීම අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වීම. සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ ලග්නයේ 4-12 වැනි තැනක තැන්පත් වෙලා හෝ සෙනසුරු මහදසාව හෝ අතුරුදසාව ගත කරනවා නම් මධ්‍යම වයස පසු කරන සිංහ ලග්න හිමියන්ගේ හන්දිපත්වල රෝගාබාධ උත්සන්න වෙලා නිදන්ගත රෝග තත්ත්වයන්ට ඒවා පත්වෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක සිදුවෙන්නේ සෙනසුරු ලග්නයෙන් අටවැන්නට ස්ථානගත වීම නිසාවෙන්. මේදී විදේශගත වුණු සිංහ ලග්නන්ට මෙන්ම දිවා රාත්‍රියෙන් නොලබා වෙහෙසෙන අයට, අධ්‍යාපනය ලබන අයට මෙම ඒරාෂ්ටකයන්ගේ බලපෑම අවම මට්ටමක තමයි පවතින්නේ. ඒකට හේතුව මහන්සි වීම තුළින් ඒරාෂ්ටකයේ දුරු කරගත හැකි වීම නිසාවෙන්. මෙම ඒරාෂ්ටකයේ නිසාවෙන් ඔබ මානසිකව කඩම් වැටීමක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. සෙනසුරු 3, 6, 7 යන තැනක නම් අපල ඒ තරම් තදබල විදියට ඔබට බලපාන්නේ නැහැ. ඔබට මේ தત્ත්වය පාලනය කර ගැනීමට මෙන්ම වළකා ගැනීමටත් හැකියාව තියෙනවා. එමෙන්ම මෙම කාලය තුළ ඔබට গুপ্ত ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගත හැකි අතර ඔබට නොපෙනෙන බලවේගවල යම් ආශිර්වාදයකුත් ලැබෙනවා නියතයි. නමුත් ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ මෙන්ම ණය ගනුදෙනු සහ අවදානම් සාගත වැඩ කටයුතු වල නිරත වීමේදී නම් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.